ඉතින් ඔය ස්ටඩි කරන කෙනෙක්ට ස්ටඩි කියනවා එරවල්ස් වෙන්න පුළුවන් ගොලවල වෙන්න පුළුවන් ආවන හරි කැම්පස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් ආවන හරි රිසර්ච් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් මොනවා හරි පර්පසස් එකකට ඔය ස්ටඩි කරන කෙනෙක් නම් ආ ඩොකියුමන්ට් ටිකක් කියවන කෙනෙක් වෙන්න පුළුවන් ඊ බුක්ස් කියවන කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට මේ වීඩියෝ එක. ඉතින් මේක ඇවිල්ලා ටූල් එකක්. ඉතින් මේකේ තියෙන ෆන්ක්ෂන් ට්‍රීස් ගැන පොඩියට ඉක්මනට මේ වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. අපි බලමු මොකක්ද ටූල් එක කියලා. මේක ඇවිල්ලා Google Notebook ML. ඉතින් ඔයාලට මේක හොයාගන්න පුළුවන් Google එකට ගියාට පස්සේ ඔයාලට සර්ච් කරන්න පුළුවන් Notebook ML කියලා. එතකොට Notebook ML එක ඔයාලට ඕපන් වෙනවා. දැන් මම මෙතන ඕපන් කරගත්ත Notebook ML එක මගේ browser එකේ. ඉතින් මේ විදිහට ඕපන් වෙලා දැන් තියෙනවා. දැන් මම මෙතන මේකට PDF අප්ලෝඩ් කරන්න පුළුවන්. PDF එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලට YouTube වීඩියෝ එකක් දාන්න පුළුවන්. Wikipedia එකේ තියෙන දෙයක් වුණත් මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. වෙබ්සයිට් එකේ තියෙන වෙබ් ලින්ක් එකක් ඒ වගේ ඕනම රිසෝස් එකක් මේකට ඉන්පුට් කරන්න පුළුවන්. මම මෙතන මේ බටන් එකක් තියෙනවා create new notebook කියලා. ඉතින් මම ඒක ඔබා ගන්න. ඉතින් ඔයාලට පෙන්වන්නම් කොහොමද අපි අලුත් notebook එකක් ඕපන් කරන්න කියලා. දැන් මේකේ බුර පස්සේ මේ තියෙන අර මම කිව්ව දේවල් ටික මෙතන තියෙන add source එක මේ section එකේ වම් පැත්තට add source එක තියෙනවා. මැද තියෙනවා ඔයාලට අප්ලෝඩ් කරන්න ඕන දේවල්, ඊට පස්සේ වෙබ්සයිට්, ඒ වගේම YouTube වීඩියෝ එකක්, drive එකේ තියෙන දෙයක් වගේ දේවල් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයගේ ඩොකියුමන්ට් එකක් copy paste කරන හැකියාවක් හැමන වගේම අපිට දකුණු පැත්තේ කෙළවරෙන් බලා ගන්න පුළුවන් නේ ස්ටුඩියෝ එකේ මේක දැන් ලොකු ෆන්ක්ෂනලිටිස් ටික තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට සාම්පල් එකක් විදිහට දෙයක් අප්ලෝඩ් කරලා පෙන්නන්න. මෙතන මේ add source කියන එකේ බුඩ පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට මෙතන source එක එනවා. අර මම කිව්ව අප්ලෝඩ් කරන්න තියෙන දේවල් ටික. ඉතින් මම මෙතන අප්ලෝඩ් බටන් එක ඔබනවා. ඒකේ බුඩ පස්සේ ඔයාලට මේ විදිහට ડોකියුමන්ට් එකක් උනොත් මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන්. දැන් ડોකියුමන්ට් මම මෙතන අප්ලෝඩ් කරලා තියෙනවා. මම මෙතන විශේෂම දෙයක් තියෙනවා. අපි YouTube වීඩියෝ එකක් බලමු. YouTube වීඩියෝ එකක් අරගෙන මම ඔයාලට පෙන්නන්න YouTube වීඩියෝ එකේ link එකක් අප්ලෝඩ් කරලා ඒ link එකේ තියෙන මුළු වීඩියෝ එකේම තියෙන හැම detail එකක්ම සවිස්තරාත්මකව අපිට මේ tool එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට දැන් මේ වෙනකොට YouTube එකේ තියෙන ලොකු වීඩියෝ පැය ගණන් වීඩියෝස් බලන්න ඕනේ නැහැ. ඒ ගැන පොඩි explanation එකක් ගන්න පුළුවන් ඔයාලට මේ වගේ දෙයක් use කරලා. ඉතින් මේ අපේ පළවෙනි හම්බෙලා තියෙනවා අපේ Hexscope එකේ වීඩියෝ එකක්. මම උච්චාරණයකට හරියට දන්නේ. ඉතින් කාමන්නේ. දැන් මම මේ වීඩියෝ එකේ තියෙනවා මම මේ වීඩියෝ share දීලා මෙතනින් මේකේ link එක copy කරගන්නවා. link එක copy කරගෙන notebook ml එකට ඇවිල්ලා මෙතන YouTube කියන section එකේ තියෙන link click කරන එක. ඉතින් මම මෙතනට ගෙනල්ලා මේ link එක paste කරනවා. ඊට පස්සේ මම මෙතන insert එකේ බටන් එක click කරගන්නවා. insert බටන් එක click කරගත්තට පස්සේ මේ විදිහට මේක දැන් read කරනවා. හරිද? දැන් මේක read කරගත්තට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක read කරලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ මැද chat එකේදී ඔයාලට මේ මුළු වීඩියෝ එකේම තියෙන හැම detail එකක්ම සිංහලෙන්ම බලා ගන්න හැකියාව තියෙනවා. මම language එක select කරලා තියෙන සිංහලේ. අපිට english එකක් සිංහලටත් සිංහල එකක් ඉංග්‍රීසි වලටත් හැම ලැන්ග්වේජ් එකක්ම ඔයාලට මේකට යූස් කරන්න පුළුවන්. දැන් මම මෙතන ඔයාලට මේ පෙන්නන්නේ මේකට ගියාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේකේ තියෙන ඩීටේල්. ඒ කියන්නේ අර වීඩියෝ එකේ තිබෙන හැම ඩීටේල් එකම මෙතනින් බලා ගන්න. ඉතින් මෙතන කැටගරිස් කරලා තියෙනවා මෙයා මොනවද මේකේ තියෙන ප්‍රධානම දේවල් කියලා. ඊට පස්සේ අපි මෙතන ගිහලා මේ ගැටළු විසඳීම හා උදේකලා තාක්ෂණය කියන මේ දේ උඩ ක්ලික් කරාට පස්සේ ඒකේ තියෙන ඩීටේල්ස් ටික අපිට වෙන වෙනම ගන්න හැකියාවක් හම්බෙනවා. ඒ වගේම අපිට මෙතන දෙයක් ටයිප් කරලා ඒක අහන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන දෙයක් අපිට මොකද්ද මේ හරියටම මොකද්ද කියලා අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔන්න මම මේක පොඩ්ඩක් පෙන්නන්න. what is AI කියලා මම මෙතන එයාගෙන් අහනවා. ඒක ඇහුවට පස්සේ අපිට මෙයා explanation එකක් දෙන අපේ අර කියව් එක අරගෙන ඒ කියන්නේ අපි දුන්න source එක අරගෙන ඒ source එකේ තියෙන දේ අපිට මේ විදිහට බලා ගන්න හැකියාවක් හම්බෙනවා. ඉතින් දැන් අර කලින් ප්‍රශ්නට උත්තර දුන්න මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ස්ලෝ නිසා ඒක පොඩ්ඩක් පරක් වුණා. හරි. ඊට පස්සේ මම දැන් what is AI කියන එක ඇහුවට පස්සේ දැන් එයා ඒක ප්‍රෙඩික්ට් කරනවා. මෙන්න සපයති මූලාශ්‍රයට අනුව කියන්නේ මූලාශ්‍රයේ බලලා තමයි අපිට කියන්නේ. AI කියන්නේ මෙන්න මේකයි කියලා. එයා අර මූලාශ්‍රය බලලා සා එක්ස්ප්ලනේෂන් එකක් අරන් යන හොඳට පැහැදිලි කරනවා. ඉතින් මේකේ ඊළඟ ෆන්ක්ෂන්ස් ටික මේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙන මේ audio overview කියලා එකක්. මෙතන audio overview එකක් කියලා කියන්නේ අපි මෙන්න මෙතන pencil icon එකක් වගේ තියෙනවා. මේ pencil icon එකට මම ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන options ටිකක් තියෙනවා. මෙතන deep drive briefly ඒ වගේ මේ වගේ debug විදිහට ගොඩක් දේවල් functionalities තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ ඇත්තටම මම ගොඩක් මේ කැමති මේ deep drive එක. deep drive එකේදී වෙන්නේ podcast එකක් විදිහට ගොඩක් පිරිසක් එකතු වෙලා අපිට මේක පැහැදිලි කරලා දෙන program එකක් වගේ එකක් තමයි මෙතන යන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ මුළු PDF එකක්ම දැන් අපිට කියවන්න ඕනේ නැහැ. audio එකක් විදිහට අරගෙන අපිට ඒක අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මොන විදිහටද මේක explanation වෙන්න ඕනේ කියලා අපිට prompt එකක් මෙතන ඉදිරිපත් කරන්න focus වෙන්න ඕනේ මොන areas ද කියලා අපිට මෙතන දීලා මෙතන අපෙන් අහනවා මේක length එක short විදියටද එහෙම නැත්නම් මේක default විදියටද ඕනේ කියලා ඒ ටික select කරලා අපිට මෙතන generate කියන බටන් එක press කරාට පස්සේ automatically මේකේ audio එක generate වෙන්න මෙතන try වෙනවා. ඉතින් ඔයාලා මේ බලා ගන්න පුළුවන් මෙතන මේ generate වෙන
ටූල්. ඒ වගේම මෙතන වීඩියෝ වීව් එක කියලා කියන්නේ වීඩියෝ වීව් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ප්‍රසන්ටේෂන් එකක් විදියට වීඩියෝ එකක් විදියට රූපත් එක්ක මේක බලාගෙන හිටියක් තියෙනවා. ඉතින් දැන් මේකට යම් කිසියම් පොඩි කාලයක් යන මිනිත් 5ක් 10ක වගේ කාලයක් යන නිසා මම ඔයාලට මේක මක් කරපු දෙයක් තියෙනවා. ඒක මම ඔයාලට පෙන්වන්නම්. ඒක කොහොමද කරලා තියෙන්නේ කියලා. කියන්නේ මම කලින් කරපු දේවල් ටිකක්. ඉතින් මම මෙතන cloud computing lecture 1 එකක් අරන් තියෙනවා. ඉතින් මගේ lecture PDF එකක් තිබ්බා. ඒක අරන් මට explanation එකක් ගන්න උනා. ඉතින් ඒකින්ද මම ඒක තනියම කරපු එකක් නිසා මම ඒක ඔයාලට පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් දැන් මේ තියෙන අර විදිහට මම කරපු දේ. ඉතින් මේක ඔඩියෝ එක මම ඔයාලට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. මේක ඔඩියෝ එක මොන වගේද තියෙන්නේ කියලා. ඇයි සමහර බිස්නස් එක රැයකින් වගේ ලොකු වෙද්දී කලක් වෙළඳ පොලේ දැවන්තයෝ වෙලා හිටපු සමහර සමාගම් අතුරුදහන් වෙන්නේ. මම හිතන්නේ ඌබර් වගේ සමාගමක් ආවම අවුරුදු ගාණක් තිබුණු සාම්ප්‍රදායික ටැක්සි කර්මාන්තයට මොකද වුනේ කියලා. මේ වේගවත් සමහර වෙලාවට හරිම ක්‍රූර වෙනසට තාක්ෂණීය බලපාන හැටි ගැන තමයි අපි අද මේ මූලාශ්‍රය ඇසුරින් ගැඹුරින් කතා කරන්න යන්නේ. අද අපේ කතාවේ කේන්ද්‍රය තමයි ක්ලවුඩ් කම්පියුටිං එන වචනේ පිටිපස්සේ තියෙන ඇත්ත කතාව තේරුම් ගන්න එක. ඉතින් ඔයාලා බැලුවේ මේකේ තියෙන ඩීප් සාකච්ඡාවක් ඕඩියෝ එකක් through කරන හැටි. ඉතින් ඒක දැන් ඔයාලට පේන ඇති කොච්චර ඇඩ්වාන්ස් විදියට අපිට ඒක පොඩ්කාස්ට් එකක් විදියට ඒක ඇවිල්ලා තියෙනවද කියලා. ඊට පස්සේ මම මේක ඔයාලට අර කලින් පෙන්වන වීඩියෝ ඔප්ෂන් එක ඒකත් මම පොඩ්ඩක් ඔයාලට පෙන්වන්නම්. වීඩියෝ බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදියට වීඩියෝ එක අපිට පෙන්වනවා. මේකේ තියෙන දේවල් ටික මම ඔයාලට පොඩ්ඩක් පෙන්නනවා. වීඩියෝ එක ටිකක් පොඩි වුණාට මේක දික් වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ කමක් නැහැ. අපි බලමු ක්ලවුඩ් පරිගණනය ගැන. මේක නූතන ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වෙනස් කරපු තාක්ෂණයක්. අපි බලමු ක්ලවුඩ් ඇති වුණේ ඇයි, ඒක මොකක්ද සහ ඒකෙන් ලැබෙන වටිනාකම ගැන. මුලින්ම බලන්න ඕනේ ගැටලුව. ගොඩක් IT ඩිපාර්ට්මන්ට් වල තිබුණේ මෙන්න මේ වගේ තත්ත්වයක්. on premises දත්ත මධ්‍යස්ථාන. ඉතින් මේ පරණ ක්‍රමයට IT ටීම් වල කාලයෙන් 70ක්ම ගියේ නඩත්තු වැඩවලට. ඉතින් ඔයාලට ඒ බලාගන්න පුළුවන් මේක වීඩියෝ ඔප්ෂන් එක මොන විදිහට ඇඩ්වාන්ස් විදිහට යා ප්‍රසන්ටේෂන් එක හදලා අකුරු දාලා ඔඩියෝ එක හදලා ඉෆෙක්ට් තියලා ඒ හැමදේම කරලා අපිට ලස්සන අවුට්පුට් එකක් අවුට් කරලා දෙනවා අපිට අපේ වැඩ ටික කරගන්න. ඉතින් ඒක දෙයක්. ඊට පස්සේ මම දැන් මේකේ පොඩ්ඩක් තව දේවල් තියෙනවා. මේකේ ගොඩක්ම තව තියෙනවා. මොකද මම ඉම්ප්‍රෙස් වෙච්ච එක තමයි මේකේ තියෙන මයින්ඩ් මැප් එකක්. ඉතින් ඒ කියන්නේ මයින්ඩ් මැප් ගැන ඔයාලා දන්නවා ඇති. මම මයින්ඩ් මැප් එක හදාගත්තා තියෙන මේ තියෙන මයින්ඩ් මැප් එක. ඉතින් මම මේ විදිහට මයින්ඩ් මැප් එක ඕපන් කරලා ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මයින්ඩ් මැප් එක. ඉතින් මයින්ඩ් මැප් යූස් කරන ඇති ගොඩක් ඒලර්ස් ළමයි සහ කැම්පස් වල ස්ටඩීස් කරන ළමයි ගොඩක් මයින්ඩ් මැප් යූස් කරනවා. හරි. ඉතින් මේකේදී ඔයාලා බලා ගන්න පුළුවන් මේ පළවෙනි මාතෘකාව ව්‍යාපාර උපාය මාර්ග සහ තොරතුරු තාක්ෂණයේ පරිණාමය කියලා. ඒකේ අපිට අදාළ දේවල් ටික කැටගරයිස් කරලා තියෙනවා. ඉතින් මයින්ඩ් මැප් කියන්නේ අන්න ඒ වගේ කන්සෙප්ට් එකක් අපේ මුළුම PDF එකක් හරි මොකක් හරි ඩොකියුමන්ට් එකක් තියෙනවනේ. ඒකේ තියෙන දේවල් ටික කැටගරයිස් කරලා අපිට බලා ගන්න හැකියාව තියෙනවා. එතකොට අපිට එකින් එකට ගියාට පස්සේ අපිට මතක් වෙනවා මේක මේක අතනනේ තිබි මේක මෙතනනේ තිබි වගේ දේවල් මැපින් එකකදී මැපින් සිස්ටම් එකකට තියෙනවා. ඉතින් මම ඉගෙන ලොකු අදහසක් දන්නේ නැහැ. ඉතින් මම යම් මට්ටමකට මයින්ඩ් මැප් එක දන්න එක තමයි මම ඔයාලට එක්ස්ප්ලেইন කරේ. ඉතින් මේ ගැන දන්න කට්ටිය බලෙන් කමෙන්ට් කරන්න මොකද්ද මේක හරියටම කියලා. දැන් අපි මේ පළවෙනි එකට පොඩ්ඩක් ගිහින් බලමු. ඒකට ගියාට පස්සේ ඒකේ ඇතුලේ තියෙන ටික එක්ස්ප්ලেইন කරලා අපිට මෙතන මැද බොක්ස් එකේ chat box එකේ පෙන්නනවා. ඉතින් ඒක තමයි ලොකුම ඇඩ්වාන්ටේජ් එක මේ ටූල් එකේ. ඉතින් ඔන්න ඕක තමයි මයින්ඩ් මැප් එක ගැන කියන්න තියෙන්නේ. මයින්ඩ් මැප් එකේ මම තා චුට්ටක් පෙන්නන්නම්. මේක ස්ක්‍රෝල් කරාට පස්සේ මම පොඩ zoom shot එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ අර අපි ගත්ත එකේ පළවෙනි එකේ ඇතුලේ තිබ්බ දේවල් ටික එක එක කරුණු ටික මෙතන තියෙනවා. ඉතින් ඒවා වෙන වෙනම අපිට බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා අපිට බලා ගන්න ෆ්ලෑෂ් කාඩ්, ක්විසස්, ඒ වගේම ස්ලයිඩ් ඩොක් එකක් තියෙනවා. ස්ලයිඩ් ඩොක් කියන්නේ ඔයාලට ඒකේ හැම එකම ස්ලයිඩ් විදියට හදලා දෙනවා. කියන්නේ අපි දැන් PDF එක මෙයා ස්ලයිඩ් එකක් විදියට හදලා දෙනවා. ඉතින් අපේ PDF එකේ ස්ලයිඩ් තියෙනවා නම් ඊට ඕකේ ඒ උනාට මෙයා ඊට වඩා ඇඩ්වාන්ස් විදියට ඩීටේල්ස් ඇඩ් කරලා ලස්සන ස්ලයිඩ්ස් හදලා දෙනවා. ක්විසස් එක දැම්මම පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාලට දැන් මොනවද මේකින් ඔයාලට දැන් දෙයක් ඉගෙනගෙන තියෙන්නේ. ඒකට ඔයාලට තනියමම මෙයාත් එක ක්විසස් කරන්න පුළුවන්. රචනා ප්‍රශ්නද, ලිඛිත ප්‍රශ්නද මේ හැම දෙයක්ම MCQ හැම දෙයක්ම මේකේ බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට ලේසියෙන් ඔයාගේ এডুকেෂන් වැඩවලට, ඔයාගේ රිසර්ච් එකට, ඔයාගේ ඕනෙම ප්‍රොසෙස් එක වා මොන හරි PDF ඒ කියන්නේ ඔයා මොන හරි ඩොකියුමන්ට් එකක් Wikipedia එකේ තියෙන ඩොකියුමන්ට් එකක් වුණත් බලා ගන්න හැකියාවක් හම්බ වෙනවා. ඉතින් දැන් අර YouTube එකේ ලොකු වීඩියෝ බල ටයිම් වෙස්ට් කරපු කාලේ ඉවරයි. මේ තියෙන ටූල් එක යූස් කරන්න නෝට්බුක් MN. ඉතින් මම හිතුවා මේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා එඩියුකේෂන් වල පැත්තේ ඉන්න නංගිලා මල්ලට
අයිලක් කලට නැඳල මාමල්ට මේ හැම දෙනාටම ඔන්න මම යස් කන ටූල් එක ගැන එක්ස්පලනේෂන් විඩියක් වලත් එක්කර ඉතින් මේගේ මන්තාව ටූල්ස් ගොඩා යස් කරන ඉති ටූල්ස් ගැනවලට වීඩියස් කියන ඉස්සරට එන අද විඩියගට ගොඩක් ස්තුති හෙනපි අලු තිරෙ හමම ලයික් කල්ලා ෆලෝ කල්ලා සබස්ක්‍රේප් කරල මේ හැම දෙයම කළ තියාගන්න අපි ගිහින්නම් පයි